කසාද බැඳපු පිරිමි තලාපු රිලව්වාගේ පුතා අපේ ආම්දුර ලස්සට පැදිලි කිරීමක් කරනවා මේ ගැන බය අහලා බලමු. දැන් කසාද බැඳපු පිරිමින්ට මොකද වෙලා තියෙන්නේ? තලාපු රිලව්වාගේ. තලාපු කූතාණ්ඩියා තලාපු රිලවා ඔහොම නින්නේ. හැම වෙලාවෙම ඔහොම ඉන්න ඔළුව කඩාගෙන. අහිංසක විදියට ආය නොගහයි කියන හැඟීමෙන් කසාද බැඳපු පිරිමින්ටත් ඒකමයි වෙලා තියෙන්නේ තලාපු රිලව්වා. ඔළුව නමාගෙන ඉන්න වෙලා තියෙන මෙවුන්දලා කුලප්පුවට යන ගමන නැවැත්තුව හැකිද? ඈ මට කියන්න ඔයාලා ගෑනු කුලප්පු වෙලා ඉන්න එක නවත්තන්න පුළුවන්ද? බෑනේ. බෑ. එහෙනම් සමාජයේ ජීවත් වෙන්න ඕන හින්දා හිස නමාගෙන ඔළුව කඩාගෙන පිරිමියාට ඉවසීම සහ දුරදක්ම තියෙන හින්දා බොහෝ පිරිමි සංසාරේ පිනත් ස්ත්‍රීන්ට වඩා පිරිමියාට වැඩි නිසා පිරිමියා දරනවා. ඒ නිසාවෙන් ඉන්නේ. නැත්තම් ගෑනු භාගයට භාගයක් මැරිලා පුතා මෙලහට මේකත් ඔය වාගෙම උඩ පැන්නා නම් මෙලහට ඇත්ත ඉතින් ආ පිරිමි සෑහෙන්න ඉවසන පිරිමිත් ඉන්නවා ඉවසන්නේ නැති පිරිමුත් ඉන්නවා මචං ඉතින් ගොඩක් දුරට පිරිමි ඉවසනවා ඇත්තටම මේක ඉතින් අනේ මන්ද කියන්න තේරෙන්නේ නැහැ ඔයගලන්ට හිතන දේ පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මේක හොඳයිද නරකයිද කියලා